හායි මගේ YouTube චැනල් එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. මම මේ ඔයාලට අද කියලා දෙන්න යන්නේ රසම රසට වට්ටක්ක කරියක් හදන්නේ කොහොමද කියලා. එහෙනම් එන්නකෝ. ඉස්සෙල්ලම කරපිංචා රම්පේ සුදු ලූණු ඒත් එක්කම කුරුඳු එතකොට එනසල් ඒත් එක්කම මම දාගන්න පොල් ටිකුත්. මේ ඔක්කොම කබලේ ටිකක් රන්වන් පැහැ වෙනකම් මම බැද ගන්නවා. මේ මිශ්‍රණය දැම්මාම අපේ වට්ටක්ක එක උක්කු වෙනවා වගේම හරිම රස වෙනවා. ගින්දර වැඩි කරගන්න නැතුව මේ ටික ලා පාට වෙනකන් ලස්සනට බැදගන්න. මෙන්න මේ වගේ. ඔයාලට පේනව නේද මේක හරිම පාටට දැන් ඇවිත් තියෙනවා. මම මේක කොටා ගන්නවා. ඔයාලට ඕන නම් මේක කුඩු එකක් වෙනකම්ම බ්ලෙන්ඩර් කරගන්න පුළුවන්. හැබැයි වංගෙඩිය කොටා ගත්තාම මට හිතෙනවා රස වැඩි කියලා. ඔයාලා ඉතින් ඔයාලට ලේසි දෙයක් කරන්න. මේකට හාල් ටිකක් දාලා ගන්නත් පුළුවන්. ඒ වුණාට මං හාල් එකතු කරේ නෑ. මං දාගත්තේ මේ ආමුද්‍රව්‍ය ටික විතරයි. මේ ටික හොඳට කොටාගෙන මම පැත්තකින් තියාගන්නවා. මෙන්න මේ විදිහට තමයි මං කොටා ගත්තාම තියෙන්නේ. මේක කර වෙනකන් කබලේ බැද ගන්න එපා. ඊළඟට මං තෙල් ටිකක් දාගෙන ඒකට අබ ටිකක් දාගන්නවා. අබ ටික පිපිරීගෙන එද්දි මං දාන්නේ ලූණු. ඊළඟට මම මේකට දාගන්නවා කොච්චි ටිකක්. මේ කොච්චි දාපුවම වට්ටක්ක මාළුව අමුතුම රසක් එනවා. මේක මං ගෙදරම හදාගත්ත කොච්චි. මේ ටික මං තලලා තමයි ආයෙම රම්පේ කරල් දෙකක් දාගන්නවා. ඒ තෙල් එකටම මං උළු හාල් ටිකකුත් දාගන්නවා. මේ ටික ටිකක් කර වෙනකන් තියලා මං දාගන්නවා අපි කපාගත්ත වට්ටක්කා. ඔයාලා වට්ටක්ක ගන්නකොට ටිකක් පිටි තියෙන වට්ටක්ක එකක් තෝරලා ගන්න. වතුර ගතිය වැඩි වට්ටක්කක් තියෙනවා. ඒවා එච්චරම රස නැහැ. දැන් ඉතින් මේ ටික හොඳට කලවම්. මේ වට්ටක්ක හරිම ගුණයි. පුංචි ළමයින්ට අනිවාර්යයෙන්ම දෙන්න ඕනි කෑමක්. විටමින් C ඒ වගේම තන්තු බහුල ආහාරයක්. දැන් මම මේකට කහ කුඩු ටිකක් එකතු කරගන්නවා. ඒත් එක්කම අමු තුන පහ ටිකකුයි මිරිස් කුඩු ටිකකුයි එකතු කරගන්නවා. ඊළඟට මම එකතු කරගන්නේ අපි හදාගත්ත මික්සර් එක. මේ ටික මම ඔක්කොම මේකට දානවා. ඊළඟට මම මේ ටික හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේ වට්ටක්ක ටික තැම්බෙන්න අවශ්‍ය වතුර ප්‍රමාණය මේකට එකතු කරගන්නවා. ලොකුවට වතුර එකතු කරගන්න එපා වට්ටක්ක ටික වැහෙන ප්‍රමාණය. ඊට පස්සේ මම පියනකින් වහලා ටික වෙලාවක් මේ ටික හොඳට තම්බ ගන්නවා. ඔන්න දැන් අපි වට්ටක්ක ටික තැම්බිලා තියෙන්නේ. පේනවද? බලන්නකෝ පාට කොහමද කියලා. හරිම රස පාටයි නේද? ඒ වගේම උකුවට තියෙනවා. හරිම රසවත්. දැන් මං අපේ වට්ටක්ක එකට උකු පොල් කිරි එකතු කරගන්නවා. උකු පොල් කිරි කෝප්පයක් විතර මම මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මේක හොඳින් පැහෙන්න දෙන්න ඕනේ. මං දැන් මේ එකතු කරගන්නේ ගම්මිරිස් ටිකක්. මේ තියෙන්නේ මං හදාගත්ත අපේ රසම රස වට්ටක්ක කරිය. පාන් එක්ක බත් එක්ක ඕන දෙයක් එක්ක මාරම රස. ඔයාලත් හදලා බලන්නකෝ කොහොමද මේ ඔයාලත් හදන. එහෙනම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා